රජයේ ඩිජිටල් කරන ව්‍යාපෘතියට රක්ෂණ ක්ෂේත්‍රය ඉහළ දායකත්වයක් ලබා දී ඇතැයි අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ මාර්ග සිතීම මෙහිදී එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය එක්වයි. 2030-2035 වසර වන විට මෙරට රක්ෂණ ක්ෂේත්‍රය අත්කරගත යුතු ප්‍රගතිය මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා. රක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් 29ක් ඊට එක්ව තිබීම විශේෂත්වයක්. ඩිජිටල් මෝටර රථ රක්ෂණ සහතිකයේ දෙවන අදියරද මෙහිදී එළිදක්වනු ලැබුවා. ණයතොරතුරු කාර්යාංශය සමග මෝටර රථ කර්මාන්ත ක්ෂේත්‍රය ඒකබද්ධ කිරීමද වැඩසටහනට අයත්. සෑම ක්ෂේත්‍රයක්ම වඩා ඉහළට ඔසවා තබමින් ප්‍රමිතිගත සමාජයක් බවට පරිවර්තනය කිරීමේ කාර්යයේදී රක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යභාරය අතිශය වැදගත්. මොනතරම් ප්‍රමාණයක් අනාගත ආර්ථික සංවර්ධන රක්ෂණ ක්ෂේත්‍රයේ දායකත්වය ලබා දෙනවාද කියන කාරණය රඳාපවතින්නේ ඔබ මේ ගත් පියවර ශක්තිමත් ජනතාව අතර ස්ථාපිත කිරීම හරහා පමණයි.